ආයිබෝවන් කියලා ට්‍රිබල් A ගේමින් ෆෝන් channel එකට පිළිගන්නවා. අද වීඩියෝ එකේ අපි මොනවද කතා කරන්න කියලා ඇහුවනම් කොහොමද ස්පයිඩර්මෑන් මයිස් මොරයිලස් ෆෝන් එකට සෙල්ලම් කරන්න කියලා. ඒකත් ඕෆ්ලයින් ක්ලවුඩ් ගේමින් මොකුත් නෙමෙයි. හැබැයි ඒක චූටි මේකක් තියෙනවා. මේක ඔරිජිනල් ස්පයිඩර්මෑන් මයිස් මොරයිලස් ගේම නෙමෙයි. ස්ටෑන් මේක් ගේමක්. ඒක තමයි මේ ඉතින් චූටිම අඩුපාඩුව. මේ මෙතන ඇවිල්ලා දැන් වීඩියෝ එකක් පෙන්නයි. ඒක ඇවිල්ලා මම GTA 5 දාලා තියෙනවා. ඉතින් ඕන නම් ගිහලා බලන්න පුළුවන්. ක්ලවුඩ් ගේමින් එකක් කොහොමද අගේට සෙල්ලම් කරන්න කියලා. කැමති නම් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න. අපි වැඩි කතා නැතුව එන යක් වීඩියෝ එකට. ඉතින් මේක තමයි ස්පයිඩර්මෑන් මයිස් මොරයිලස් ගේම. ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ඕන විදියක් මම දාන්නම්. කමියුනිටි ස්ට්‍රයික් වදින් ගන්න සෝනි එකේ ඉඳලා පොඩි channel එකක් නිසා වදින්න නැති වෙයි. ගොඩක්ම පොඩි channel එකක් නිසා. අපි එන යම් ගේමකට. දැක්කනේ ඒකේ ඉන්ටර්ෆේස් ඔක්කොම ලස්සනට අදලා තිබ්බා. මේක ෆෑන් මේඩ් ගේමක්. ඔබයි ලස්සනයි අපි වැඩේ ලස්සන කරලා තියෙනවා. මේ ඉන්දියන් කට්ටියක් ඩෙවලොප් කරපු ගේමක්. මේකේ චූටි අඩුපාඩු ඉතින් ඇති. හරිද? චූටි අඩුපාඩු ඇති. මේ කෝල් එකක් එනවා. දැක්කනේ චූටි අඩුපාඩු තියෙනවා. දැන් සුපිරි සුංගින් මැකැනිසම් එකක් තියෙනවා වාන්ද. දැක්කනේ මේකේ සද්ද ඔක්කොම සුපිරිනේ. කෝල් එකේ කතා කරන උගලන්ට ඇවුන් නැති වුණාට මේකේ කවුද කතා කරනවා දැන්? මයිස් ගියාලුවෙක්. මේකේ මැෂින් මොකුත් නැහැ. ඉතින් අපිට දැක්කනේ සුපිරිනේ. මේගොල්ලන්ගේ අලුත් ගේමකුත් එන්න යනවා ස්පයිඩර් පුෂර් කියලා. තව දවස් 3කින් විතර ඒ ගේම ගෙනත් මම දාන්න. ඒ ගේමේ ඇවිල්ලා ෆ්ලයි කරන්න ඔක්කොම පුළුවන් ස්පයිඩර්මෑන් 2 එක වගේ. හැබැයි නම විතරයි. මේක ඇවිල්ලා ස්පයිඩර්මෑන් මයිස් මොරයිලස් ෂූට් ගොඩක් තියෙනවා. මම පෙන්නන්නම් මේ 1 2 3 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19ක් ඉදින් තියෙනවා ෂූට්ස් ටිකක්. ගොඩක් ෂූට්ස් තියෙනවා 19ක් විතර තියෙනවා. ඒක තමයි මේ තියෙන පුදුමේ ෂූට්ස් 19ක් තියෙනවා. මේ මේකේ ඩේ නයිට් ටයිම් මාරු කරනවා. අපි නයිට් එකේ දාලා සෙල්ලම් කරමු. සුපිරියට ඇති. නයිට් එකට ගැලපෙන ඇඳුමක් තියෙනවා මේක. අම්මා මේක දැම්ම නම් ආයෙ සුපිරිනේ. දැක්කන ගොඩක් ට්‍රිබල් A ගේමින් තියෙනවා. නේද? මේක ට්‍රිබල් A ගේමක් නෙමෙයි. ෆෑන් මේඩ් ගේමක්. ෆෑන් මේඩ් ගේම් කියන්නේ මොනවද කියලා අහුවනම් කියන්නේ වෙන ප්ලැට්ෆෝම් වලට රිලීස් කරන ගේම් ෆෝන් එකට නැති අය ඔක්කොම ෆෝන් එකට අදනවා. ඒගොල්ලන්ම ගේමක් හිතලා ඒක තමයි ෆෑන් මේඩ් ගේම් කියන්නේ. මේක සුපිරිනේ. ෆෝන් එක සුපිරි ඉතින්. තව සුපිරි ෂූට් එකක් තියෙනවා. ඒක තමයි මේකද කොයිද? මේක අම්මා මේකත් ගැම්ම ෂූට් එකක්. මේකට ඩේ ටයිම් එක දාලා දිවුවනම් සුපිරියට ඇති. මේක උගලන්ට J2 වගේ ෆෝන් එකේ සෙල්ලම් කරන්න පුළුවන්. දැන් MC01 වගේ පොඩි ෆෝන් එකේ සෙල්ලම් කරන්න බැහැ. J2 එකට කලින් ආපු ෆෝන් එකක් කියලා ආන්න පුළුවන්. හැබැයි J2 එකේ performance වැඩි MC01 එකට වඩා. J2 එකේ උගලන්ට සෙල්ලම් කරන්න පුළුවන් මේ ගේම. settings ටිකක් අඩු කරලා. මම ඒකේ තමයි ඉස්සෙල්ලා මේ ගේම් සෙල්ලම් කරේ. මේකේ තමයි machines තියෙන්නේ. මේ තියෙන්නේ මේ ස්පයිඩර් මාක් එකක් තියෙන්නේ මේකේ. මේකේ ගොඩක් සුපිරි වැඩ කෑලි ගොඩක් තියෙනවා. ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරන්න ඕන වීඩියෝ එකක් ඕන කියන්න මම මේකෙම ඇඩ් කරලා තියන්න ඕන. මම ලින්ක් එකක් යට දාලා තියන්න. නෑ ඔයගලන් ගිහිල්ලා කියන්න පුළුවන් දන්නේ Google Chrome එකේ ගිහිල්ලා ස්පයිඩර්මෑන් මයිස් මොරයිලස් ෆෝන් APK කියලා ගාන්න එන්න ඉඩ තියෙනවා.
එහෙම ගැව්වොත් ඇති ඔයගලන්ට ඒ සුපර් ගේමක්. මම ඇවිල්ලා ගොඩක් හොඳ ගේම්ස් ගැන ඔයගලන්ට කියන්නේ. මේක මැෂින් එකක් ඇවිල්ලා ඒකේ තියෙන ඇත්තට ඔයගලන්ට ඔය වගේ ගේම්ස් සෙල්ලම් කරලා වාන්න පුළුවන්. Free Fire PUBG වගේ ගේම් සෙල්ලම් කරන් ඉන්න නැතුම ගාන්නේ කොකින්ද මේකනේ. මේකෙන් ගාන මේ මැෂින්ස් තියෙනවා. චූටි මැෂින්ස්. බැච්චක ලොකු ග්‍රැෆික්ස් යනවා. මේ ගේම ඇවිල්ලා නැවතුවා Sony එකෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට කේස් එකක් දීලා. මේකේ තව සුපර් මිෂන් එකක් තියෙනවා. පියාම් යන එක නම් ගැම්මක් ඒ මිෂන් එක. මේ මිෂන් එක ඉවර කරලා බලමු එතන මිෂන් එකක් ඇතිද කියලා. ඔයගොල්ලන් නැත්ත ක්ලවුඩ් ගේමේ ඇත්ත ස්පයිඩර්මෑන් සෙල්ලම් කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ. ඒකේ ඇත්තම ස්පයිඩර්මෑන් ගේම සෙල්ලම් කරන්න පුළුවන්. ඒක සුපිරි. මම ඒ ගේම තාම ඉවර කරේ නෑ. ඒකේ ටයිම් ලිමිට් එකක් පෙන්වන ඉවරයි. අපි පියාඹලයන් මයිස් මොරයිස්ගේ පවර් එක දාලා ලයිට්නින් පවර්. තව මිෂන් එකක් තියෙනවා. ඒ කොහෙද තියෙන්නේ කියලා තමයි දන්නේ නැත්තේ. උස් ඇත්තට ඔයාලා මේ සුපර් එක්ස්පීරියන්ස් එකක් මේ ගේම. මම හිතන්නේ සිංහල වැඩි කට්ටිය ඔය ගේම ගැන දාන්න නැතුව ඇති. අනිවාර්යෙන් සුපර් සෙල්ලම් කරලා වන්න. ඔයගලන්ට සෙල්ලම් කරලා වැළුත් ආස හිතෙයි. මේ අර ඇවෙන්ජර්ස් බිල්ඩින් එකේ තියෙනවා. මේක තමයි මම කිව්වා අනිත් මිෂන් එක. මේ බලන්න මේක සුපර් මිෂන් එකක්. අපෝ මේ දෙක විතරයි මේකේ තියෙන්නේ. අද අලුතේ ස්පයිඩර් ෆුෂර් කියලා ගේමක් කරනවා. ඒක නම් මිෂන් ඔක්කොම දාලා ඒගොල්ලෝ සුප්පියට අදලා තියෙනවා කියලා තියෙන්නේ. මේ ඩෙවලොපර්ලාගේ නම තමයි R users කියන්නේ. මේකේ සවුන්ඩ් ක්වොලිටි එකක් පාර මගේ මේකේ සවුන්ඩ් ක්වොලිටි එක දාන්න බැරි නිසා මෙහෙම තියෙන්නේ. නැත්නම් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක පාර. ගුවන් සවුන්ඩ් එක ගිහිල්ලා එනවා ඇති. චූටි ප්‍රශ්න මගේක් තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. දැක්කනේ මේ මඩ. ඕ I am Spider-Man. උස් කොහොමද ඒක? එනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාන්න. අනිවාර්යෙන් හැමෝටම ඔක දැනගන්න. ගොඩක් අය දන්නේ නැති වෙයි. යට මගේ ටෙක්නිකල් channel එකේ link එක තියෙනවා. ඔයගලන්ට දන්නේ නැති දෙයක් ඒක යූස්ෆුල් නම් විතර ඒක subscribe කරලා තියාගන්න. මේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේකේ මම හැමදාම videos දානවා. ඒක නිසා කිව්වේ හැමදාම videos දානවා. හැමදාම කියන්නේ දවස් දෙකක් හෝ එකක් කැරහැර videos දානවා කාලසටහනක් වගේ. ඒක නිසා subscribe කරලා තියාගන්න. උගන්ට useful play ගොඩක් දේවල්. ඊළඟ වීඩියෝ එක මොනවද ඕනේ කියලා කියන්න. ඒක ගැනත් වීඩියෝ එකක් දාන්න. දැම්ම විනාඩි 8කට වැඩි වීඩියෝ එක. එහෙනම් අපි මෙතන ස්ටොප් කරගමු නේ වීඩියෝ එක. කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා දෙන්න ආසයි. කමෙන්ට් ස්ට්‍රයික් එකක් ඇදුනොත් ආයෙත් channel එක පොඩිම channel එක කමෙන්ට් ස්ට්‍රයික් එකක් ඇදුනොත් ඇයිද දන්නේ නැහැ. ඒකත් දන්නේ නැහැ මට. ඒ නිසා බලන්න ඔයගොල්ලන් ගිහලා ගාලා බලන්න එයි කොයිද ගන්න ඕනේ කියලා මම කිව්වා ඉස්සෙල්ලා. එතනින් ගාලා බලන්න. ආවේ නැත්තම් මම පිළිගන්නම්. මම වීඩියෝ එකක් දාන්න ඒකට separate. ආයිද separate වීඩියෝ එකක් දාන්න. ගොඩක් costume තියෙනවා. මේ costume එක ගොඩක් costume තියෙනවා. ඔයාලා ඕන එකක් දාලා සෙල්ලම් කරලා try කරලා බලන්න පුළුවන්. ඕන තවත් අලුත් ගේම් එකක් අමු වෙනකම් උගලත් එක්ක පිටප් දෙන්නේ ට්‍රිබල් ඒ ගේමින් channel එකේ. මගේ නම කෞශික්. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරගමු.